හායි කොහොමද ඔයාලට ඉතින් ඔයාලා වාදන පිළිගන්නවා මගේ channel එකට අදත් ඉතින් අදත් ඒ vlog එකක් ගන්න ඕන කියලා හිතුවා අද නම් ටිකක් සීතල දවසක් ඔයාලට පේන්නේ නැත්නම් වීඩියෝ එකේ අද මීතුම අපිට හරියට සීතලයි මේ දවස්වල ඉතින් උදේම නැගිටලා මා චූටි පපයත් දෙන්නම ටිකක් වෙලාසන වගේ නැගිට්ටා 6 වගේ වෙනකොට ඉතින් අපි දෙන්නත් එක්ක එළිය බලන්න ආවා එළිය බලලා දැන් හදන්නේ උදේම බබා කෑම හදන්න අද යාට හදන්නේ corn rice porridge එකක් ඉතින් corn rice ටිකක් වතුරෙන් වෙලා මේකට බටර් පොඩ්ඩක් ඇඩ් කරනවා unsmalted butter. ඉතින් ඒකේ ෆ්ලේවර් එක වැඩි වෙන්නේ. ඉතින් ඒ වගේම මම අද උදේට අන්නවා තමයි උවේ. ඉතින් බත් උයලා වටාන හැදුවා. වටානයි හාල්මස්සුයි බැදුමක්. ඉතින් දැන් නම් මේ වෙලාව 10ට විතර ඇති. දැන් නම් අපිට හොඳටම අවුව වැඩිලා. ඉතින් ඔන්නම තමයි මට කුසියට මගේ view එක පේන්නේ. මම view එකට හරියම ආසයි. මේක මාරම ලස්සනයි. එතන තියෙන්නේ මේ කුඹුක් ගහ. මම මේ view එක දිහා බලන් ඉන්න මම ආසයි. ඉතින් මම ආවදන රෙදි ටික වනන්න එළියේ. අපේ රෙදි ඩේලි වොෂ් කරේ නැතත් මම බබාලගේ රෙදි අනිවාර්යෙන්ම වොෂ් කරනවා. මොකද යාළගේ රෙදි විස බීජ දෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි. ඉතින් ඒකින්ද යාළගේ රෙදි අනිවාර්යෙන්ම හොදනවා. ගණන් ගන්න එපා පොඩ්ඩක් මේ දවස්වල ෆ්ලූ එක හැදිලා හරි අමාරුයි. කටහඬ වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක vlogs ගේන්න බැරි වුණේ ඔයගොල්ලොත් එක්ක. ඉතින් මේ vlog එකත් කළා ගොඩක් දවස් දැන් ඉතින් මේක share කරගන්න ඇත්තටම edit කරලා තිබුණ vlog එක share කරගන්න මට voice කරගන්න ඇත්තටම හරි අමාරුයි. කතා කරගන්න බැරුව හිටියේ එම්බිරිසාවත් එක්ක. ඉතින් sorry ඔයාලට අපහසුතාවයකටපත් වෙනවා මේ vlog එක ඇතුළේදී මගේ කටහඬ අවුල් නිසා. ඉතින් ඇයිද ටික වන්නලා ඉතින් මේ චූටි දුව එයාත් ඉන්නවා. ඉතින් මම ටික වන්නකම් එයාගේ මේ දවස්වල අලුත්ම වැඩේ තමයි ඔතන ඉස්සරහ දොර පඩියෙන් පල්ලෙහාට බහිනවා උඩට නගිනවා. ඔක තමයි යාගේ රාජකාරිය. මම මොනවා හරි එළි වැඩක් කරනකම් ඉතින් අපි දෙන්නත් එක්ක ඉතින් ටිකක් වෙලා ඉඳලා යාව නැප්ට වොෂ් එකක් දැම්ම. ඉතින් උදේ කවල එහෙම ඔක්කොම කරලා ඉතින් වොෂ් එකක් දාලා මේ යාව නිදි කරවන්න නැප් එක දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මම සාමාන්‍ය උඩ එඳම අයින් කළා තමයි යාව නැප් එකට දාන්නේ. මොකද ටිකක් තවල් වෙනකොට අපිට රස් නැහැ. ඉතින් ඒකින්ද යාට දාඩිය දානවා නින්ද ගියාම අපිට සාමාන්‍යයෙන් ඒකින්ද ගායින් කළා තමයි නිදි කරවන්නේ. මේ 10:11ට විතර ගේ ඇති. ඉතින් යා නිදි මං ගෙදරට බබාට දැන් නම් නැපීස් අඳන් නැහැ. නැපීස් ඇඳුවා මාස 9ක් විතර වෙනකන්. ඉතින් දැන් එයාට පැම්පර්ස් තමයි ඩයපර්ස් ගෙදරටත් අඳන්නේ. මොකද දවල් දවසේ මොකද චූ කක්කා ගෑවෙන නිසා. ඉතින් ඒක යටත් හරි නෑනේ. ඉතින් අපිට විස බීජ. ඉතින් ඒකත් එක්ක ඉතින් දැන් හදන්නේ රයිස් එකක් අද දවල්ට. ඉතින් අද නම් නිකන් normal රයිස් එකක් හදන්නේ. අද චිකන් එහෙම කොහොම ඉවරයි අපේ නම්බඩු දැන් ගේන්න ඕනි ආයි සතියට. ඉතින් නිකන් normal එක රයිස් එකක් හදන්න ඕනි කියලා කිව්වා. මොකද ලොකු දුවට ඒ රයිස් එකක් ඕනේ කිව්වාද. ඉතින් ඔන්නම දැන් මම ෆ්‍රයිඩ් රයිස් එකට කපලා කොටලා රැස්ටි කරගත්තා. ඉතින් මේක බිත්තරයක් තියෙනවා. කැරට් ලීක්ස් කෝවා බෝන්චි සුදුලුණු තක්කාලි සෝස් යොඩ දාලා ඔන්නම තමයි මම මගේ රයිස් එක හදාගත්තේ දවල්ට. ඉතින් අද මායි බබාලා දෙන්න විතර හස්බන්ඩ් වැඩ. ඉතින් දුවගේ කැම එක අද මෙන්න මේ විදිහට යට පෝෂන් බතක් හදාගත්තා. ඔකට මම ගී හරි මට මතක නෑ දැන් මේ වීඩියෝ එකේ ගී බටර් හරි ඇඩ් කරා බොයිල්ඩ් එග් එකක් එක්ක. ඉතින් දැන් යාගේ ෆීඩින් ටයිම් එක මම සාමාන්‍යයෙන් යාට කමාර අතරේදී කොහොම හරි කවනවා. සාමාන්‍යයෙන් කමාර පහු වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් මම කවලා දැන් ඉතින් යා පොඩ්ඩක් සෙල්ලම් කරන්න දාලා ඊට පස්සේ යාට මම 3ට විතර වගේ ස්නැක් එකක් දෙනවා. ඉතින් මොනවා හරි විතර තියෙන පළතුරු මොනවා හරි එකතු කරලා ඉතින් එදා තිබුණ වෙන දේවල්. ඉතින් යාට ඒක මම අතින් කන්න දෙනවා. මොකද අතින් කන්න පුරුදු වෙන්න එපා. මම සාමාන්‍යයෙන් යාට උදේ කෑම එකයි රෑ කෑම එකයි අතින් කන්න දෙනවා. ඒකම ස්නැක් එක. ඉතින් දවල් එක නම් කවනවා. මොකද බත් එකක් නැහැ දාන්නේ. ඉතින් ඒක කවනවා. ඔන්නම තමයි ඉතින් යා අතින් කෑවේ. යාරන් කනවා අතින් සාමාන්‍ය කෑලි කපලා දුන්නාම ඉතින් කාලා හැමෝම 4ට විතර වගේ නාලා එයාගේ දෙවෙනි නැප් එක දවසේ. ඉතින් ඒකත් 4:05 වගේ වෙනකන් නිදා ගන්නවා. ඉතින් පැයක් සාමාන්‍යයෙන් ගන්න නැප් එක. එහෙම නැත්නම් සාමාන්‍ය විනාඩි 5න් 10න් නැගිටින අවස්ථාවක් තියෙනවා. ඉතින් නැගිටලා ටිකක් වෙලා ඉතියත් එක්ක අපිත් හිටියා ඇඳේ. එයා සෙල්ලම් කර ඉන්න ඕනම. ඉතින් අපිත් හිටියා. මොකද මගේ දවසේ වැඩි ඉවරයි හවස් වෙනකොට. ඉතින් මොකද උදේ දවල් රෑ වෙනකම් මේගොල්ලොත් එක්ක ඉන්නේ. ඉතින් ඊට පස්සේ මං 6:00 විතර වගේ 6:00 අතරේ යාගේ බ්‍රෑ කෑම එක කැවුවා. අත නම් යාට තියෙන්නේ ඕගනික් සීරියල්. ඒ වගේම මම හෝම්මේඩ් ග්‍රීක් යෝගට්. ඒ වීඩියෝ එක මම ඔයාලත් එක්ක වෙනම ෂෙයා කරගන්නම්. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. තවත් ලස්සන මොකකින් ආයිත් හම්බෙමු.